550 ජාතක පොත් වහන්සේ. අංක 61. අසාත මන්ද ජාතකය. දේශකයන්න් වහන්සේ රාජගිරිය ධර්මදූතාශ්‍රමයේහි විහාරාධිපති පූජ්‍යපාද පුල්ගම්පොළ සුධම්ම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසාලෝකිත්තයෝ නාම වේලාතාසං නවිජ්ජති සාරත්තාච පගබ්බාච සිකී සබ්බ ගසෝ යතහා තාහිත්තා පබ්බජිස්සාමි විවේකමනු බ්‍රූහයන්ති. තවද එක් සමයෙක් ඊ සර්ව ධර්මයෙහි අප්‍රතිහත වූ ඥානාචාරං තිතිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර වසනසේක් උකටලී වූ භික්ෂුවක් වූ අරභයාමී ජාතකය වදාළසේක. මෙහි වර්තමාන කතාව උම්මදන්ති ජාතකයෙහි මතු පහළවන්නේය. සරුවඥයන් වහන්සේ භික්ෂූහට මහණ මේ ලෝකයෙහි ස්ත්‍රීහූනම් දුක්ඛයට වස්තුහුය අසත්පුරුෂයෝය ලාමකයෝය අන්තිමයෝය තෝය බඳුලාමක ස්ත්‍රියක නිසා කවර කාරණයකින් උකටලී වූයෙහි දැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහබෝසතාණෝ ගන්ධාර රට තක්සලා නුවර බ්‍රාහ්මණ වංශයෙහි පිද නුවණැති බවට පැමිණ වේදත්‍රයෙහිත් සියලු ශිල්පයෙහිත් නිමාවට පැමිණ දිසාපාමොක් ආචාරී වූය. එසමයෙහි බරණැස් නුවර බ්‍රාහ්මණ කුලයක පුත්‍රයෙකු උපන් දවස්ම ගිනිගෙන නොනිවා තිබූය. ඉක්බිත්තෙන්නේ බ්‍රාහ්මණ කුමාරයා සොළොස් නැවිරිදි වයසට පැමිණි කල්හි දෙමාපියෝ මෙසේ කිවූය. පුතන් අපි තොප උපන් දවස්ම ගිනිගෙන තිබූම්හ. ඉදින් තෙපි බ්‍රහ්ම ලෝකයෙහි උපදනා කැමැත්තාහු වී නම් ගිනිගෙන වලට වැද ගිනි දෙවියාට නමස්කාර කෙරෙමින් බ්‍රහ්ම ලෝක පරායනව ඉදින් ගිහිව වසනු කැමැත්තාහු වී නම් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්පයිගෙන කුටුම්බ සන්ඨාපනය කරවයි කිවූය. මානවකයා කියන්නේ මම වලගිනි පරිහරණය කරන්ට අසමර්ථයෙමි. කුටුම්බ සන්ඨාපනය කෙරෙමි කියා දෙමව්පියන් වැඳ ආචාර්ය කොට්ටාසයයි කියන ලද මස්සෙන් දහසක් ගෙන තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන පෙරලා ආයේයන් ඔහුගේ දෙමාපියෝ ගිහි ගෙයි විසීමට නොකමැත්තාහුය.
වනයේ හිඳගිනි දෙවියාට පූජා කරනු කැමැත්තාහුය එසේහෙයින් කල මානවකයාගේ මව්තමෝ ස්ත්‍රීන්ගේ දෝෂ දක්වා වලට යවනු කැමැත්ති දිසාපාමොක්කාචාරීන් වහන්සේ නුවණැතිසේක ව්‍යක්තසේක මාගේ පුතනුවන්ට ස්ත්‍රීන්ගේ දෝෂ කියන්ට සමර්ථසේකැයි සිතා පුත තොප විසින් ශිල්ප උගන්නා ලද දැයි කීය එසේය මෑණියන් වහන්සේයි කී කල්හි තොප විසින් අසාත මන්ත්‍රයෝත් නුගන්නා ලද්දාහු දැයි කිව්ය නැත මෑණියන් වහන්සේයි කී කල්හි ඉදින් තොප විසින් අසාත මන්ත්‍ර නොඋගන්නා ලද්දේවී නම් තොප විසින් කවරනම් ශිල්පයෙක් උගන්නා ලද්දේද යව යව අසාත මන්ත්‍රයත් නිගෙන එවයි කිව්ය ඒ මානවකයා මෑණියන් කී බස් නසා යහපතයි පිළිගෙන නැවත තක්සලා නුවරට අභිමුඛව ගියේය ඒ ආචාරීන්ගේත් මෑණියෝ ඉතා වෘද්ධයෝය අවුරුදු 120ක් වයස් නැත්තාහුය ඒ දිසාපාමොක් ආචාරීහු තමන්ගේ මෑණියන් සිය අතින් අහවා කවාපොවා පෝෂ්‍ය කෙරෙති අවශේෂ මනුස්සයෝ බෝධිසත්වයන් මෙසේ කරන්නා දැක පිළිකුල් වන්නාහුය එකල මහබෝසතාණෝ මෙසේ සිතූය මහවලට වැද ඒ වනයෙහිදී මෑණියන් වහන්සේ පෝෂ්‍ය කෙරෙමින් විසුයේවී නම් යහපතයි සිතූය ඉක්බිත්තෙන් මහබෝසතාණෝ මෙසේ සිතා එක් විවේක වූ වනයෙක්කී පැන් පාසු තැනක පන්සලක් කොට ගිතෙල් මී උක් සකුරු උඳුමුන් සාල් ආදී වූ දෙයගෙන්වාගෙන මෑණියන් උසුලුවා ගෙන ඒ වනයට ගොස් මෑණියන් පෝෂ්‍ය කෙරෙමින් වාසය කළෝය ඒ අසාත මන්ත්‍රය උගන්නා කැමැති මානවකයාත් තක්සලා නුවරට ගොස් ආචාරීන් නොදක්නේ ආචාරීන් වහන්සේ කොයි දැයි විචාරා එපවත් නසා වනයට ගොස් නමස්කාර කොට සිටියේය එකල ඕහට ආචාරීහු කියන්නෝ කිමෙක්ද දරුව ඉතා වහා අවුනැයි කිව්ය එබස් නැසූ මානවකයා කියන්නේ නුඹ වහන්සේම අසාත මන්ත්‍රය නොඉගැන්නූ සේක් නොවේ දැයි කීය මහබෝසතාණෝ තොපට අසාත මන්ත්‍රය උගන්නට කීවෝ කවුරු දැයි විචාලෝය ආචාරීන් වහන්සමාගේ මෑණියන් වහන්සේ කීසේකැයි කීය කල බෝධිසත්වයෝ සිතන්නෝ මේ ලෝකයෙහි අසාත මන්ත්‍රනම් දෙයක් නැත මේ මානවකයාගේ මෑණියෝ හට ස්ත්‍රීන්ගේ දෝෂ දක්වනු කැමැත්තෝ වනයි සිතූය ඉක්බිතියෝ හට මහබෝසතාණෝ කියන්නෝ දරුව යහපත තොපට අසාත මන්ත්‍රය දෙමි අද පටන් කොට මාගේ තනතුරෙහි සිට මාගේ මෑණියන් වහන්සේ සිය අතින් නහවා කවාපොවා පෝෂ්‍ය කරව අතපය හිස පිරිමැදීම් ආදිය කරන්නා වූ තෙපි
ආර්යයන් වහන්ස නුඹ වහන්සේ ජරාවට පැමිණි කල්හිත් නුඹ වහන්සේගේ මෙබඳු යහපත් වූ ශරීරය වන්නේය ලදරු අවස්ථාවෙහි වී නම් කෙබඳු වේදැයි කියව අතපය කඩනා අවස්ථාවෙහිදී හස්තපාදාදීන්ගේ ගුණ කියව තොපට මාගේ මෑණියන් වහන්සේ යමක් කීයේ වී නම් එකී දෙය තෙපි ලැජ්ජා නොව මට කියව එසේ කළා නම් අසාත මන්ත්‍රය ලබව නොකළා නම් නොලබන්නේ වේදැයි කිව්ය. ඒ මානවකයා යහපතාචාරීන් වහන්සේයි කියා මහබෝසතාණන්ගේ වචනය පිළිගෙන එතැන් පටන් කියන ලද්දා වූ සියලු කාර්ය කළේය. ඉක්බිත්තෙන් ඒ බෝධිසත්වයන්ගේ මෑණියන්ට ඒ මානවකයා නැවත නැවත ශරීර වර්ණා කරත් මේ තෙම මහා සමග අභිරමණය කරනු කැමැත්තේ වනයි සිතා අන්ධ වූ ජරාවෙන් ජීර්ණ වූ බෝධිසත්ව මාතාවන්ගේ අභ්‍යන්තරයෙහි ක්ලේශයෝ උපන්හ. ඒ බෝධිසත්ව මාතාවෝ එක් දවසක් තමන්ගේ ශරීර වර්ණාව කරන කල්හි ඒ මානවකයා හට කියන්නෝ මහා සමග අභිරමණය කරනු කැමැත්තෙහි දැයි කිව්ය. ආර්යයන් වහන්ස මම් වූ කලී කැමැත්තෙමි ආචාරීන් වහන්සේ ගුරුසේක් වී දැයි කීය. ඉදින් තෝමා කැමැත්තෙහි වී නම් මාගේ පුතනුවන් මරා පියවයි කිව්ය. මෙසේ කී කල්හි මානවකයා කියන්නේ මම ආචාරීන් වහන්සේ සමීපයෙහි මෙතෙක් සිල්පයිගෙන ක්ලේශ මාත්‍රයක් නිසා කුමකැයි කියා ආචාරීන් වහන්සේ මරම් දැයි කීය. එසේ වී නම් ඉදින් තෙපි මා නොහරුනම් මම්ම ඒ දරුවන් මරමී කිව්ය. මේ ලෝකයෙහි ස්ත්‍රීහු නම් අසත්පුරුෂයෝය දුක්ඛයට හොයලාමකයෝය පශ්චිමයෝය එබඳු අයසෙහි සිට පවාරාගසිත් නුපදවා ක්ලේශ වසඟවන්නේ මෙසේ උපකාරී වූ පුත්‍රයා මරණු කැමැති වූ එසේහෙයින් ස්ත්‍රීහු නම් අසත්පුරුෂමයෝය. ඉක්විත්තෙන් මානවකයා ඒ සියලු කතා බෝධිසත්වයන්ට කීයේ. බස් ඇසූ මහබෝසතාණෝ මානවකයේ සියලු ප්‍රවෘත්තිය මට කියන්නාහු තා විසින් කළ දෑයිතා යහපත් වන්නේ යයි කියා මෑණියන්ගේ ආයු සංස්කාරය බලන තැනැත්තෝ අදම මියති දැන මානවකය මෙසේ උන්වහන්සේගේ අභිප්‍රාය පරීක්ෂා කරම්හයි. එක් දිඹුල් දණ්ඩක් ගෙන්වාගෙන සැස මහබෝසතාණෝ තමන්ගේ ප්‍රමාණයෙන් කාෂ්ඨ රූපයක් කොට ඉසහා සමග පොරව තමන් වැදහොත් තැන උත්තැනී කොට හොවා රෑනක් බැඳ අතවැස්සාට කියන්නාහු දරුව පොරවක් ගෙන ගොස් මාගේ මෑණියන් වහන්සේට මා මෙතන වැදහොත් නියාව හඟවාලවයි කිව්යේ. බස් නැසූ මානවකයා ගොස් ආර්යයන් වහන්ස ආචාරීන් වහන්සේ පන්සල තමන්
වහන්සේ වැදහෝනා තැන වැදහොත් සේක මා විසින් වැදහොත් තැන දැනගන්නා සඳහරෑනක් බැඳ තබන ලද පොරව ඇරගෙන රෑන සනින් ගොස් නිදින් පිළිවන් වී නම් පුතනුවන් වහන්සේ මරා පුවමැනවයි කීය. එබස් නැසූ බෝධිසත්ව මාතාවෝ මා නොහරනවා දැයි කිවූය. කාරණයකින් මම නුඹ වහන්සේ හැර පියම් දැයි කීය. එකල බෝධිසත්ව මාතාවෝ පොරව ඇරගෙන වෙවුලා නැගී සිට රෑන සංඥාවෙන් ගොස් අතින් අල්වා බලා මෙතෙම මාගේ පුතනුවෝ යයි යන සංඥාවෙන් කාෂ්ඨරූපයෙහි මුහුණින් වස්ත්‍රය ඉවත් කොට පොරව ඇරගෙන එක පහරින්ම මරමී සිතා බොටුවෙහිම පොරව හෙලා ටකයි යන අනුකරණ ශබ්දය උපන් කල්හි දඬුරුවකැයි දත්තූය. ඉක්බෙත්තෙන් මහබෝසතාණන් විසින් ඉවත සිට මෑණියන් වහන්ස කුමක් කරන සේක්දැයි කී කල්හි වංචා කරන ලද්දෙම් වෙමී සිතා එතැන්හිම මිය වැටී ගියේය. තමන්ගේ පන්සල වැදහොත් නොමුත් ඒ වෙලාවට උන් විසින් මල යුතුමය එසේහෙයින් මහබෝසතාණෝ මෑණියන් මලනියාව දැන ආදාහන කොට සොහොනෙහි ගිනි නිවා වන පසමලින් පූජා කොට මානවකයා කැඳවාගෙන පන්සල් දොරහිඳ කියන්නෝ දරුව වෙන අසාත මන්ත්‍ර නම් දෙයක් නැත ස්ත්‍රීහූනම් අසත්පුරුෂයෝය අසාතයෝය තොපගේ මෑණියෝ අසාත මන්ත්‍රයයි ගෙනගෙන එවයි මා සමීපයට එවන තැනැත්තෝ ස්ත්‍රීන්ගේ දෝෂ දැනගන්නා පිණිසයි වූය. දැන් වූ කලී තොප විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම මාගේ මෑණියන් වහන්සේගේම දෝෂ දක්නාවේද මේ කාරණයෙන් ස්ත්‍රීහූනම් සැප දුරුකොට දුක එලවන හෙයින් අසාතයෝය දුක්ඛ වස්තුහුය. අසත්පුරුෂයෝය ලාමකයෝය අන්තිමයෝයයි දැනගනුවයි ඒ මානවකයාට අවවාද කොටය වූය. ඒ මානවකයාත් ආචාරීන් වැඳ දෙමව්පියන් සමීපයට ගියේය. එකල්හි මෑණියෝ කියන්නෝ පුත තෙපි අසාත මන්ත්‍රයයි ගෙන ගතුදැයි ඔහු යතින් විචාලෝය. එසේය මෑණියන් වහන්සේයි කී කල්හි දැන් කුමක් කරවුද මහාන ගිනි දෙවියාට පූජා කරවුද නොහොත් ගීගෙයි වසවුදැයි කිවූය. එබස් නැසූ මානවකයා කියන්නේ මෑණියන් වහන්ස මා විසින් ප්‍රත්‍යක්ෂ කොට ස්ත්‍රීන්ගේ දෝෂ දක්නා ලද එසේහෙයින් මට ගිහිගෙයින් ප්‍රයෝජන නැත. මම තාපස ප්‍රවෘජාවෙන් පැවිදිවෙමි. තමන්ගේ අභිප්‍රාය ප්‍රකාශ කෙරෙමින් මෙසේ කිවූය. මේ ලෝකයෙහි ස්ත්‍රීහූනම් දුක්ඛයට වස්තුහෙයින් අසාතනම් වෙති. අසත්පුරුෂනම් වෙති. ඔවුන් ක්ලේශ වසඟ වීමට හිමෙක් නම් මරියාදාවෙක් නම් නැත්තේය. යම් සේවක්නිය තමා කෙරෙහිලූ යම් යම් කාෂ්ඨයෙක් නැත්නම් ඒ මුළුල්ලම දවා බස්ම කරත් මුත්
මෙතෙක් සෑහෙයි යන තෘප්තිය වාරණයෙක් නැත්තේද පරිද්දෙන්ම ස්ත්‍රීහු නම් කෙතෙක් දවස් කෙලෙස් වසඟ වූ නමුත් මෙතෙක් සෑහෙයි යන තෘප්තියක් ඔවුන්ට නැත්තේය එසේහෙයින් ගර්හිත වූ කෙලෙස් වසඟ වන්නා වූ ස්ත්‍රීන් හැර කාය විවේක චිත්ත විවේක වර්ධනය කෙරෙමින් මහන වෙමි පැවිදිව කිසුණු පිරියම් කොට බ්‍රහ්මලෝක පරායන වෙමි කීය තවද මෙසේ කියා තාපස ප්‍රවෘජාවෙන් පැවිදිව කිසුණු පිරියම් කොට පංචාභිඥාෂ්ට සමාපatti උපදවා ගණයා කෙරෙන් කාය හා කෙලෙසුන් කෙරෙන් චිත්ත විවේක කොට මේ දිවිවිධ විවේකය වඩමින් බ්‍රහ්ම ලෝකෝත්පත්තිය කෙරෙමි මට ගිහිගෙයින් ප්‍රයෝජන නැතයි මෙසේ ස්ත්‍රීන්ට නින්දා කොට දෙමව්පියන් වැඳ පැවිදිව කියන ලද ප්‍රකාරං ඇති විවේක වඩමින් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මහණෙනි ස්ත්‍රීහු නම් දුකට වස්තුහුය අසත්පුරුෂයෝය ලාමකයෝය දුක් දෙන්නාහුයයි මෙසේ ස්ත්‍රීන්ගේ නුගුණ කියා චතුස්සත්‍ය ප්‍රකාශ කොට වදාළසේක චතුස්සත්‍ය ධර්ම දේශනාවගේ කෙළවරයේ ශාසනයෙහි උකටලීවලුම් නැති වූ භික්ෂුන් වහන්සේ සෝවාන් ඵලෙහි පිහිටිසේක ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපා මේ අසාත මන්ත්‍ර ජාතකය නිමවා වදාළසේක එසමයෙහි මෑණියෝ නම් දැන් භද්‍රකාපිලානීය පියානෝ නම් මහා කාශ්‍යප ස්ථවිරයෝය අන්තේවාසික නම් දැන් ආනන්ද ස්ථවිරයෝය එසමයෙහි දිසාපාමොක් ආචාරී ඌයම් තිලෝගුරු සම්යක් සම්බුදු රජවෝ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළසේක දේශකයාණන් වහන්සේ රාජගිරිය ධර්මදූතාශ්‍රමයෙහි විහාරාධිපති පූජ්‍යපාද පුල්ගම්පොළ සුධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ